සුබ දවසක් ඔයාලට. අද අපි බලමු බේබි ෂර්ට් එකක් මහගන්න කොහොමද කියලා. අපි මුලින්ම අත්කට කාර ලකුණු කරන අපේ ෂර්ට් එකේ උස පළල ලකුණු කරලා මේ විදිහට රෙද්දෙන් අපි කපා ගන්නවා. දැන් මේක තමයි අපේ ඉදිරිපස කොටස. මේ ෂර්ට් එකේ පිටිපසට තමයි අපි ඕපනින් එක තියන්නේ. ඒ කියන්නේ බටන්ස් එන්නේ පිටිපසට. අපි ඉස්සරහා කපාගත්ත කොටස තියලා අපේ පිටිපස පළු දෙක අපි මේ විදිහට කපා ගන්න ඕනේ. ඉදිරිපසින් අපි අඟල් එකමාරක් විතර තියාගන්න ඕනේ. අපේ බටන්ස් අල්ලන්න අපිට ඕපනින් එකට නමලා මහ ගන්න. දැන් අපි මේ විදිහට කපනවා. දැන් මේ ඉදිරිපස සහ පිටිපස කොටස් දෙක අපේ අත් දෙකත් කපා ගන්න ඕනේ. මේක මේ අත් කොට ෂර්ට් එකක් නිසා අපි ඒ මිම්ම ලකුණු කරලා අත් වටේ පළල ලකුණු කරලා අතේ දිගත් ලකුණු කරලා මේ විදිහට රෙද්ද 4ට නවලා අපේ අත් දෙකේ කොටස් දෙක කපා ගන්නවා. දැන් අපි එක කපාගෙන ඉවරයි. මේ අපි කපාගත්ත අතර කොටස් දෙක මේ විදිහට අපි නම්මලා වාටයට ඉඩ තිබ්බා. අපි මේ අත් දෙකේ මුදුනෙන් පොඩි කට් එකක් දානවා. එතකොට අපිට ඒක මුදුන කියලා දැනගන්න පුළුවන්. අපි දැන් බ්ලොක් එකක් හදා ගන්න ඕනේ අපේ කොලයකට. ඒක මම කලින් හදාගත්තා. ඒ කොල එක තියලා මේ විදිහට ලකුණු කරලා රෙද්දෙන් අපිට කොටස් 4ක් අවශ්‍යයි. මම කොල එක කපන විදිහ තව වීඩියෝ එකකින් පෙන්නන්නම්. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. දැන් අපේ කොල එකේ කොටස් 4 ලෑස්ති. මුලින්ම අපි කරන්නේ අපේ ෂර්ට් එකේ උරහි සම්බන්ධ කරලා ඉදිරිපස පිටිපස කොටස් එකතු කර ගන්නවා. දැන් මේ විදිහට තමයි උරහි සම්බන්ධ කරපුවම අපේ පිටිපස පළු දෙක සහ ඉදිරිපස පළුව පේන්නේ. අපි දැන් ෂර්ට් එකේ අත සම්බන්ධ කරගන්නවා මේ විදිහට ඕලොක් කරලා. මම ෂර්ට් එකේ අතට මේ වගේ පයිපින් එකක් ඇතුලෙන් කෝඩ් එකක් තියලා මහලා මේ විදිහට සම්බන්ධ කරගත්තා. මම මේක මහන විදිය පෙන්නන්නම් කොල එක කරනකොට. අපි කොල එකටත් ඒ විදිහටම මහනවා. දැන් අපි මේ කොල එක අරන් මුලින්ම පයිපින් වලට අපි අර කොටු රෙද්දෙන් මේ විදිහට කපලා ඒ පයිපින් එක එකට සම්බන්ධ කරලා පයිපින් හදා ගන්න ඕනේ. දැන් මම මේ ෆුට් එක මාරු කරනවා zipper ෆුට් එකට. zipper ෆුට් එක දාපුවම අපිට අයිනෙන්ම මහ ගන්න පුළුවන්. මේකට තවත් ෆුට් එකක් තියෙනවා. ඒත් මේ zipper ෆුට් එක හැමෝ ගාවම තියෙන හින්දා මම zipper ෆුට් එකෙන් මේක මහන විදිය පෙන්නන්නම්.
අපි කෝඩ් එකක් මැදි කරලා තමයි මේ පයිපින් එක අල්ලන්නේ. එතකොට අපිට අර කෝඩ් එක අයිනෙන්ම මහගන්න මේ zipper foot එකෙන් පුළුවන්. normal foot එක දැම්මොත් අපිට ඒක කරන්න අමාරුයි. දැන් අපි මේ පයිපින් ටික එකතු කරලා මේ විදිහට කපලා වෙන් කරගත්තා. දැන් මම කරන්නේ කොලේ එකට මේ පයිපින් මැද්දට අපි කෝඩ් එකක් තියලා පයිපින් එක දෙකට නමලා ඒක කොල එකේ එක පළුවක් අරගෙන අල්ලනවා. මේක ඕගොල්ලන්ට ඕනේ නම් ටැක් කරගෙන නූල් ඇදගෙන ඊට පස්සේ මේක මැෂින් එකේ මහගන්නත් පුළුවන්. මේ විදිහට zipper foot එක අපි අර කෝඩ් එක පයිපින් එකයි ළඟින්ම තියලා කෝඩ් එක අපිට දැනෙනවනේ. ඒ දැනෙන තැනින් තියලා වටේට මේ විදිහට පරිස්සමට අල්ල ගන්න ඕනේ. කෝඩ් එක උඩින් මහන්නේ නෑ. කෝඩ් එක අයිනේ තමයි මහන්නේ. මේක ඕගලන්ට කොලස් පළු දෙක එකනක තියලා නිකන් අල්ල ගන්නත් පුළුවන්. මම මේක අර එකට හොඳ නිමාවක් දෙන්න ඕනේ හින්දා මේ විදිහට අල්ල ගන්නවා. මේ ෂර්ට් එක මම මහන්නේ රොම්ප එකක් ඇතුලෙන් අදින්න. අපේ රොම්ප එකේ මේ රෙද්දෙන් තමයි මම මේ කොලයකට මේ පයිපින් එක අල්ලගන්නේ කෝඩ් එක ඇතුලෙන් තියලා. ඉවරයි. දැන් මේ විදිහට තමයි පයිපින් එක පේන්නේ. මම අනිත් පැත්ත හරවලා මේක පෙන්නන්නම්. මේ විදිහට හරවලා අපිට අනිත් පස්ස කොටස තියලා පිටිපස්සේ කොටස තියලා මේ විදිහට අල්ල ගන්න ඕනේ කන පිටපැත්තේ. අපි අර පයිපින් එක මැද්දෙන් කෝඩ් එක තිබ්බ කොටස අපේ හොඳ පැත්තට එන විදිහට තමයි තියලා අල්ලන්න ඕනේ. ඒක අපි මහන්නේ නෑ. කෝඩ් එක අපේ කොලේ එකේ ඇතුල් පැත්තට තමයි තියෙන්නේ. අර විදිහටම කොලේ එක අයිනේ මෙන්නට මහගෙන යන්න. මට කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මම පොඩ්ඩක් වැඩ වගේක් තිබුණ හින්දා ඇඳුම් තිබුණ නිසා ඉවර කරන්න. මේ වීඩියෝ එක හදලා ටිකක් කල් ඒ වුණාට මට මේක දාගන්න විදිහක් තිබුණේ නැහැ. මේකට මේක එඩිට් කරගන්න බැරුව හිටපු හින්දා මේ විදිහට අපි දැන් මහලා ඉවර වෙච්ච කොළ එකේ වටේ අර වැඩිපුර කොටස් කපලා මේ විදිහට පොඩි කට්ස් ටිකක් දාගන්න ඕනේ. කොළ එක එතකොට හොඳට ෆ්ලෙක්සිබල් අනිත් පැත්ත හරවලා ලස්සනට ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි කලර්ස් දෙකම මහ ගන්න ඕනේ. දැන් අපි ඒක නෙක් ලයින් එකට මැද්දෙන් ඉදිරිපස කොටසේ මැද්ද ලකුණු කරලා දෙපැත්තට තියලා මේ කොළ එක අල්ල ගන්නවා. එහෙම අල්ලගෙන එක උඩින් තව පයිපින් එකක් තියලා ඒක ඇතුල් පැත්තට නමලා මහ ගන්න ඕනේ කොළ එක ඉවර කරන්න. කොළ
මේ විදිහට දෙකම අල්ලලා ඉවරුණාන් පස්සේ අර විදිහට පයිපින් එකක් කර වටේට තියලා මහලා ඒක කන පිට පැත්තට තියලා කොලේක අහු වෙන්නේ නැති විදිහට මහලා ඉවර කරගන්න ඕනේ. අපි දැන් දෙපැත්තත් මහලා මේ ෂර්ට් එක ඉවර කරනවා. මේක තමයි අපි නිමා කරපු ෂර්ට් එක. මේ මහපු රොම්ප එක ඒක ඇතුලෙන් තමයි අර ෂර්ට් එක තියෙන්නේ. මට ෂර්ට් එක විතරක් වීඩියෝ කරන්න ඇත්තටම බැරි වුණා. මේ රොම්ප එක මහන විදිහත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි ඒකත් ඉක්මනින්ම බලමු. ඔයගොල්ලෝ මගේ channel එක නරඹුවට ස්තුතියි. සුබ දවසක්.